ඇත්තටම ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් ගේන්න රහසක් කියන්නයි හදන්නේ. මගේ අලුත් ගෙදර අද අපි ඔයගලන්ට පෙන්නන්න යන්නේ. ඉතින් ඒ හින්දා මගෙත් එක්ක ඉන්න. දැන් අපි ඉන්නේ කොහෙද? දැන් අපි ඉන්නේ මේ වැල්දිගේ. මේ යනවා ඔයගලන්ට පෙන්නන්නම්. දැන් හොඳටම බඩගිනි. ගෙදර යන්න ඉස්සෙල්ලා මොනවා හරි කාලා යන්න ඕනේ කියලා හිතුවා අපි. ඔයගොල්ලෝ නම් දවල් කෑම දැන් කාලා ඉවරයි. ඇති දැන් 12:32යි වෙලාව. මේ ජනේලේ අරින්නකෝ. ඇත්තටම මට YouTube channel එක කරන්න ආසාවක් ඇති වුණා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. මගේ මනස සතුටින් තියාගන්න ඕන හින්දා මම හැමදාම ආසයි hina වෙලා ඉන්න. මම ඔයාලට හැමදාම කියනවා ලස්සන වෙන්න නම් අපි සතුටින් ඉන්න ඕන. අපි අනිකාට ප්‍රේම කරන්න ඕන. අපි ආදරේ බෙදා දෙන්න ඕන. ඉතින් ඒකෙන්ද මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා මේ ඔයාලෙක් එකතු වෙන්න. ඔයාලට කතා කරන්න, ඔයගොල්ලොත් එක්ක මොනවා හරි දෙයක් බෙදා ගන්න. ඉතින් මම මේ YouTube channel එක පටන් ගත්තී මම හිතුවා මට මොනවද මේ ගැලපෙන්නේ කියලා. ඒ කියන්නේ මට දන්නේ නැහැ, මට ලොකු තේරුමක් තිබුණේ නැහැ. සමහර විට මම කරපු වීඩියෝස් ඇත්තටම මට ගැලපෙන්නේ නැතිව වෙන්නත් පුළුවන්, ඕගොල්ලොන්ට ගැලපෙන්නේ නැතිව වෙන්නත් පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා. ඒ කියන්නේ මම කරපු දේ හරිද කියන්න මට දන්නේ නැහැ. මේ මම මොනවා හරි දෙයක් කළ යුතුයි කියලා හිතුණා. මට ආසාව නිසා මම උත්සාහයක් දැරුවා. හැබැයි මං හැම කියන්නේ මේ මට ගැළපෙන දේ හරිම දේ මේක තමයි කියලා මම තෝරගත්තට පස්සේ මට නොගැලපෙන දේවල් මං අයින් කරා. ඒ කියන්නේ මට ලොකු තේරුමක් තිබුණේ නැහැ. මට මේක ඔයාලට කියන්න ඕන. මොකද මට පුංචි වේදනාවකුත් තියෙනවා. මං හරි ආශාවෙන් පටන් ගත්තා. ඒ හින්දා මගේ යාළුවෝ මාව හරි ආදරයෙන් පිළිගත්තා. අපි දැන් මේ ඉන්නේ කජුගමේ. කජු කවුද නවත්තෝනේ? ඉතින් මගේ හිතේ තිබ්බ ආශාව මං පටන් ගත්ත දේ හරි මග මේක තමයි කියලා මට මේ මෙච්චර දුර එන්න ඔයගොල්ලෝ උදව් කරා. ඉතින් ඇත්තටම සිත් දෙවීම වෙන්න ඇති, වැරදීම් වෙන්න ඇති, නොගැලපීම් කරා වෙන්න ඇති. මේ දාපු වීඩියෝස් ගැන ලොකු අවබෝධයක් පටන් ගන්නදී මට තිබුණේ ඒක තමයි ඇත්ත. අද මම නැවතත් ඔයගොල්ලන්ට සෝරි කියනවා. හැබැයි ඕගොල්ලෝ ගැන මට හරි සතුටුයි. මොකද ඔයාලා මට හරි වග පෙන්නමින් මේ තාත්තුරේ ආවා. මගේ වැරදි අවබෝධ කරා. ඉතින් මම වටේ හිටියා ගොඩක් පිළිස. මං නංගම් වශයෙන් කියන්නේ මට අවවාද දීලා මට හරි දේ කරන්න, මේ දේ කරන්න, මේක ගැලපෙනවා කියලා මට මඟ පෙන්නුවා. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරනවා. ඉතින් මම ඔයගලන්ට කියන්නේ මාත් එක හැමදාම ඉන්න අපි මොනවා හරි දෙයක් කරමු. දැන් නම් හරි වරගෙන කණ්ඩ යන්නේ. මොනවා හරි දෙයක් කරමු. කරලා අපි බලමු ඉතින් අපිට එකට එකතු වෙලා ගමනක් යන්න පුළුවන් කොච්චර දුරද කියලා. බඩගිනි චුට්ටක් කන්න ඕනේ දැන්. අපි දැන් මේ කෑම කන්න කියලා යාවේ කජුගම රෙස්ටුරන්ට් එකට. ඔයගොල්ලොත් එන්න. මම මේකේ මීට ඉස්සෙල්ලා කෑම කාලා තියෙනවා යාළුවනේ. හරිම රසයි. අදත් ඒ හින්දා තමයි ආවේ. ඉතින් අපි ගිහින් බලමු මොනවද කන්න තියෙන්නේ කියලා.